ලංකාවට මඳුන්වා දෙන්න දවස් 7න් ගෙවල් හදන බස් උනේ කියලා. නාන ටෙලිෆෝන් නම්බරෙත් යටි. AFC රන්නයි වෙතින් අඩු පුලියට වැඩි මුදලක් 13.21 අමතන්න. සාවාදා විරමණී සික්ඛාපදං සමාදියාමි. සතියෙන් වැඩ යන්නේ. සතියෙම කළා. හිතුවේ නෑනේ නේ වැඩේ. හා. සොඳුරු නිවස හදාගමු. පොඩි උන් දෙන්නත් ගොඩ දාලා. අපි ගෙල්ලෙන්න. බොහොම ස්තුතියි. අත්තල් දෙනවා. අත්තල් පාටියෙන් දාන්න හදා. ඇත්තටම මුළු ගම්මාන මෑස වුණා කියන්නේ 12ක් 15ක් විතර උඩින් වතුර ආවා. මෙතන මයිගේ පිටිපස්ස පැත්ත සම්පූර්ණයෙන්ම ගලවලා ගියා. විද්‍යාවීර මම ඇවිල්ලා ධම්මික ඔයාට මම අනිවාර්යයෙන්ම දවස් 7න් ඔයාගේ මේ නිවස හදලා දෙනවා. ඔයාට අනිවාර්යෙන් 7 වෙනි දවසේ ඔයාලා ගෙදර නිදා ගන්න පුළුවන් කියන තත්ත්වෙ මට පොරොන්දු වෙලා ගියා. ඒ වගේම මාරයි මට හිතා ගන්නවත් බෑ දවස් 7න් හරියටම 7න් මට ඒ ගේ ආපහු නැවත මට තිබ්බේ බොහොම පොඩි ගයක්. මාර විදිහට ලොකු ගයක් හදලා මට එතුමා පූජා කරා. ඇත්තටම මේ සිදුවීම සිදු වුණාම මේ හද කම්පා වුණා. මොකද ලංකාවටම එකවර මේ වුණු මහා ඛේද වාචකය. ඉතින් අපි මේ ඇත්තටම ජෙන්ටස්පුරේ කියන්නේ එක අවස්ථාවක් විතරයි. අපි ලැබුණු පළවෙනි අවස්ථාවේ මේ ගමට ආවා. ඒකට අපේ මේ ගමේ තත්ත්වය අපි තේරුම් ගත්තා. ඉතින් තේරුම් අරගෙන අපි පොරොන්දු වුණා. අපේ සටන් පාටිය තමයි වැටි නැගිටිමු. ඉතින් අපි හැම කෙනෙක්ම උත්සාහ ගන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඒ වගේම අපිට ඕන ආදර්ශමත් දේශපාලනයක් කරන්න පක්ෂයක් හැටියට. ඉතින් අපිට අවශ්‍ය වුණේ මේ සිදුවුණු ඛේදවාචක හමුවේ දේශපාලනය නොකර කොහොමද සෙනෙහස පතුරවන්නේ? ඒ වෙනුවෙන් සර්වජන සෙනෙහස මෙසේ වැඩ කටයුතු කරගෙන යනවා. ඔබතුමා පාර්ලිමේන්තු නියෝජනය කරන පක්ෂ නායකයෙක්. ඉතින් ඔබතුමා දකින්නවාද මේ ආණ්ඩුව දැන් මේ මෙච්චර සෙනඟ ගොඩක් මෙච්චර අපහසුතාවයට පත් වෙලා ඉද්දි පීඩාවට පත් වෙලා ඉද්දි එතුමන්ලා අවශ්‍ය කරන දේ හරියට කරනවද කියන එක. නෑ මේකේ තියෙන තාක්ෂණික පසුබිම මේකේ තියෙන දේශපාලනය මේ සියල්ල අපි සාකච්ඡා කරන්නේ ජනවාරි 1 වෙනිදාන් පස්සේ. දැන් මේ ජෙන්ටස්පුරෙත් තියෙනවා ක්‍රිස්මස් පාටියක්. එවනේ? අනිවාර්යයෙන්. මම ඒකටත් එනවා. නත්තල තියෙනවා, අලුත් අවුරුද්ද තියෙනවා. මේ මිනිස්සු අමාරු වැටලා දැන් නැගිටින්න හදන වෙලාවේ අපි කිසිම දෙයක් විවේචනය කරන්නේ නැහැ. හැබැයි ජනවාරි 1 වෙනිදාන් පස්සේ අපිට අවශ්‍යයි මේ සිදුවීම් පිටිපස්සේ තිබුණු ඒ තාක්ෂණික කරුණු ඒ දේශපාලන දුර්වලතා තිබුණා නම් ඒවා ආයිමත් නොවෙන්න වැඩ පිළිවෙලක් තියෙනවා ඒ මොනවද ඒ සියල්ල සාකච්ඡා කරන්න. ඒ නිසා අපි නත්තල් ඉවරනකම් වැලකී සිටිනවා මේ ගැන කතා කරන්න. ලංකාවට මඳුන්වා දෙන්න දවස් 7න් ගෙවල් හදන බස් උනේ කියලා. නාන ටෙලිෆෝන් නම්බරෙත් යටි. අපිට දැන් ඉවර කරගන්න. ඉවර කරගන්න ඉතින්. අර අපි සතියෙන් කරන්න ගියාමනේ වැඩ ඉවර වෙන්නේ. මෙහෙමනේ මේකේ ගියේ වහල. හා අර කිව්ව අර බිත්තියත් එක්ක ගියා. දැන් වහලෙත් එක්කම දිගේ කියලා හන්න වෙනවා. මංසගුවම ගේම ගහගෙන ගියා කිව්වම දැන් මේ සමහර විදිහේ ගේ ගහගෙන ගිහිල්ලා කියනවා. ගේ ගලවගෙන ගිහිල්ලා. ඔව් ගේ ගහගෙන යනවා කියලා. අර මොකද්ද කියන්නේ? මගේ ශේෂතම නැති වුණා කියලා කියනවනේ. හා ඒකේ ශේෂත තිබුණා. ශේෂත් දෙකම තිබුණා. මූලික ප්‍රාග්ධනය දෙන්නම් විෂය යදගෙන. රසයිකව. නැද්ද? අපි කතන්දරේ. සා රෙදින්නේ. නියම. තිබුණට වැඩි හොඳයි. හා? කිව්ව වගේ කඩෙත් ඇරියා ඔන්න. හා? තව කඩයක් ඇරියා සර්. හා. ඒකට අපි දිහා පැත්තට යන්න ඕන. කඩ දෙකක් නේ දෙකටම. දෙන්න සල්ලි මුරුක්කොන්දයි ඉතින් මෙට්‍රික් ගියමු මුදිය ගන්නේ මම හා ස්ටෙප් බයි ස්ටෙප් යන්න අපේ ප්ලෑන් එක නත්තල සමරන්න හරිද වෙනද වැඩි හොදට ආයිබෝන් ඔක්කොටම අරගෙන දාගෙන ඉන්න ඕනේ
දැන් මම නත්තලට එනවා. මදිපාඩුවක් තියෙන විදියක් නැහැ. ඒක ඔක්කොම තියෙනවා. හරි. ආයි පටන් ගන්න පුළුවන් මුල ඉඳලා කිසි ප්‍රශ්නයක් නැහැ. කඩේ පටන් ගත්තා වගේ. බලන්න ඔය කඩේ ගොඩ යන හැටි. සුපර් මාකට් එකක් කරලා නවතින්නේ. රජයේ කිව්වමත් කරේ නෑ. පුළුවන් පරිමේක. අපි දැනගන්නද මාස්ටර්ට සලකන්නේ. හොඳට ඉන්නයි ලස්සනට හිටියනම් ඒක තමයි ලොකුම සැලකීම. මේ නත්තල් පණිවිඩය. සෙනෙහසේ නත්තල.